ඇලවෙලා තියෙන ගතියක් නෑ ඇලවෙලා තියෙන්නේ. ඒක තමයි මම ඉලක්කමුත් එකකගේ මීටර 1මාරක් වතුර ගලන පැත්තට තව 34 මූවමන්ට් එකක් ඇලවෙලා තියෙනවා. ඒතර වගේ නේ වෙලා තියෙන්නේ. කෝච්චි ධාවනය කරන්න තමයි සැලසුම් කරන්නේ. ඇලවුණ යකා පාලම බලන්න ගිය ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න මහත්මයා පාලම නැවත සකසන්න සැලැස්මක් හදලා. ඔව් මේක දිත්තා සුළුකුණාටවත් එක්ක තමයි අහන්නටපත් වෙලා තියෙන්නේ. ඒතර පෞගේ කාලේ පුරාවට මේ පාලමේ අපේ CCB ඉංජිනේරුවරු තමයි මේක වැඩේ කරන්නේ. විශ්වවිද්‍යාල සම්පත්දායකත්වයේ හම්බෙනවා. මේ ඉංජිනේරු මහතුරු කියන විදිහට පාලමේ තිබ්බ පොඩි මූවමන්ට් එකක්. ඒ කියන්නේ දවසකට මිලි 6ක් මිලිමීටර් 6ක වගේ ප්‍රමාණයක් මූවමන්ට් එකක් තිබ්බා. ඔයගොල්ලෝ පාලම නිරීක්ෂණය කරනකොට දකින්න පුළුවන් වෙයි. ගඟේ වතුර ගලන් යන්නේ පල්ලෙහා පැත්තට. වතුර ගලන් යන පැත්තට නෙවෙයි කණුව ඇලවෙලා තියෙන මැද කණුව අනිත් පැත්තට ඇලවෙලා තියෙනවා. එතකොට වතුර පහර ඇවිල්ලා කණුවේ වැදිලා පල්ලෙහාට වතුර ගලා යෑමේ ඒ ෆෝස් එක ඒ පීඩනයත් එක්ක තමයි පස් කාදනය වෙලා ගලාගෙන යන වතුර පැත්තට විරුද්ධ පැත්තට කණුව ඇලවීමක් තියෙන්නේ. ඒ ඇලවීම පහුගිය කාලේ පුරාවට තිබ්බ දවසකට මිලිමීටර් 6 ගානේ. නමුත් දැන් ඒක බිම ඒගොල්ලෝ ඉංජිනේරු මහත්තුරු කොන්ක්‍රීට් දාලා ඒක ස්ටේබල් කරලා තියෙනවා, ස්ථාවර කරලා තියෙනවා පස්ස. ඒ නිසා දැන් ඒ ඇලවීම නතර වෙලා තියෙනවා. ඒතර මේ වෙනකොට දල වශයෙන් කණුව උඩ ඉඳලා මේ ඉංජිනේරු මහත්තුරු කියන විදිහට මීටර් 1.5ක වගේ ඇලවීමක් තියෙනවා. ඒතර ඇලවීම තියෙනවත් එක පල්ලයට පාත් වීමකුත් වෙලා තියෙනවා. මිලිමීටර් 500ක වගේ පාත් වීමකුත් වෙලා තියෙනවා. දැන් මේ මහත්තුරු ඒක දැන් මෙතන ඩිහයිඩ්‍රේට් කරලා තියෙන කියන්නේ වතුර එන එක නවත්තලා ඉවරලා දැන් ඇතුළට ඩයිවර්ස්ලා යවලා කිම්දුම් කරුණා යවලා නිරීක්ෂණය කරලා තියෙනවා. ඇතුළ හොඳට තියෙනවා. දැන් සැලසුම් කරන්නේ වතුර තව පොඩ්ඩක් අඩු වුණාට පස්සේ කණුව වටේට කොපුවක් වගේ ආකාරයට ජැකට් එකක් විදිහට උඩට කණුව අරන් ගිහිල්ලා එතෙන්ද ඒකට බලය එන විදිහට මේක සකස් කරන්න තමයි සැලසුම තියෙන්නේ. දල වශයෙන් තක්සේරු කරලා තියෙන මිල තමයි රුපියල් මිලියන 290ක වගේ මිලක් තක්සේරු වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා අලුතෙන්ම අපි පාලම් හදන්න ඕනේ. මේක අලුත්ම දෙයක්. ලෝකෙත් මං හිතන්නේ මෙච්චර ලංකාවේ කවදාත් ඉතිහාසයේ මේ වගේ අත්දැකීමක් අපිට නැහැ. මේක අපිට ඉගෙන ගන්න තියෙන දේවල්, ළමයින්ට ඉංජිනේරු ළමයින්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පේපර්ස් ඕනතරම් ලියන්න පුළුවන්. කතාන්තර ගොඩක් අපිට ලියන්න පුළුවන් සිද්ධියක්. ඒකත් එක්ක අපි ඉගෙන ගනිමින් මේක නිර්මාණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා CCB ඉංජිනේරු ආයතනය විසින් මේ දේ අපිට ඉදි කරලා මේක පාලම මතින් දුම්රිය ධාවනය කරන්න පුළුවන් තත්ත්වයට නිර්මාණය කරගන්න හැකියාව තියෙන කියන විශ්වාසය අපේ ළඟ තාමත් තියෙනවා. අවවාද විතර අවසන් කරන්න පුළුවන්. දිනමකාණු කියන්න අමාරුයි. මොකද හේතුව අපේ මේක කරගෙන යනකොට තමයි අපිට එක එක සංකූලතා මතුවෙන්නේ. අලුත් දේවල් කරන්න වෙන්නේ. ඒවත් එක්ක තමයි කාලය හරියට තියාගන්න බැරි වෙන්නේ. කොහොමත් අපි හිතනවා මාසයක් වගේ ඇතුළත අපිට කරගන්න පුළුවන් කියලා. නමුත් දිනමකාණු නම් හරියට කියන්න අමාරුයි. මොකද මේක පළවෙනි වතාවට මේ ලංකාවේ මේ විදිහට වෙන්නේ. ඉතිහාසෙත් අපිට රිෆර් කරන්න තැන් ගොඩක් අඩුයි. අපිට අත්දැකීම් ගන්න, ඉගෙන ගන්න තැන් අඩුයි. මේක අලුත් අත්දැකීමක්. ඒ අත්දැකීමත් එක්ක තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ නිසා දිනමකාණු හරියට කියන්න අමාරුයි. හැබැයි මේගොල්ලෝ අපි දන්න හැමදාම හැම වෙලේම මේ ඉංජිනේරු මාතෘ වගේම සේවක මාතෘ හැමදේම යොමුසුළු වෙලා වැඩ කරනවා. ගමනතුමනි අපිට බැලුමට තියෙනවා ඇලවෙලා තියෙන ගතියක්. ඉතින් ඇත්තටම මේක ඉංජිනේරු මාතෘ කියන හැටියට මේක කෝච්චි ධාවනය කිරීමට ඇලවෙන තවත් වැඩි. ඇලවෙලා තියෙන ගතියක් නේ ඇලවෙලා තියෙන්නේ. ඒක තමයි මම ඉලක්කමුත් එකකගේ මීටර 1මාරක් වතුර ගලන පැත්තට තව 34 මූවමන්ට් එකක් ඇලවෙලා තියෙනවා. ඒ වගේම මිලිමීටර් 500ක් වගේ ප්‍රමාණයක් ඉංජිනේරු මහතුරු කියන විදිහට පාත් වෙලා තියෙනවා එක පැත්තෙන්. එහා පැත්තේ කණුවේ අනිත් පැත්තේ. ඒතර වගේ නේ වෙලා තියෙන්නේ. දැන් ඒක ස්ථාවර කරලා ඉවරලා ඒක තමයි මම කලින් කිව්වා වටින් ජැකට් එකක් අකුරට ගිහිල්ලා ඉවරලා ඒකට බලය කෙරපුම් දරා ගන්න පුළුවන් විදිහට හදලා කෝච්චි ධාවනය කරන්න තමයි සැලසුම් කරන්නේ. අමිතුමා දැන් මේ ඔබතුමාගේ වත්මන් රජු ඔබතුමාලාගේ මේ පත්තුණන් පස්සේ මම හිතන්නේ සුනාමියට වඩා බරපතල හානියක් තමයි මේ සිද්ධිය. ඒ වෙලා තියෙද්දි ජනතාවට දැනෙන්න තරම් අපහසුතාවයක් කියලා නැහැ. නමුත් ජනතාවට යම්කි සහන ලබා දෙමින් ඔයගොල්ලෝ කටයුතු කරනවා. මේ ආකාරයට දිගටම යන්න පුළුවන් අමාරු තත්ත්වයක තියෙන්නේ නැද්ද මේකම? පුළුවන්. හැම දෙයකම මුල තමයි අපි ආර්ථික ස්ථාවර කරන්න ඕනේ. ඒක ඉලක්කම් දිහා බැලුවත් අපිට ආර්ථික ස්ථාවර කරලා තියෙන 2025 අවුරුද්ද අපි අතිතරම් කියලා තියෙනවා. ඉතින් ඒ ස්ථාවර වීමත් එක්ක තමයි අපි මේ ආපදා තත්ත්වෙ වෙච්ච ගමන් පරිපූර්ණ ඇස්ටිමේට්ුවක් දාලා රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කරේ. ඒක දල වශයෙන් ගත්තොත් අපි අයවැයක ප්‍රාග්ධන වියදම් විදියට අවුරුද්දකට වෙන් කරන්නේ දල වශයෙන් බිලියන 1300ක් වගේ ප්‍රමාණයක්. ඒතර බිලියන 500ක් මේ 2026 අයවැයේ ප්‍රාග්ධන වියදම් වලට අමතරව ආපදාවෙන් ලක් වෙච්ච ජන ජීවිත නගා සිටවන්න අපි වෙන් කරනවා. ඒ අපිට කරන්න හැකි වෙලා තියෙන්නේ අපේ මේ අවුරුද්ද පුරාවට 2025 අවුරුද්ද පුරාවට අරගෙන ආපු ආර්ථික ස්ථායීකරණ ආර්ථික කළමනාකරණත් නිසා. අපි කියන 2024 අපි බලය ගන්නකොට මං හිතන්නේ රාජ්‍යාන්ත්‍රණය අපිට ඕන විදියට අපිට මේ සහයෝගය දුන්නා කියලා. හැබැයි කාලයක් එක්ක අපි ගැන කියවගත්තා
අපි දැක්ම තේරුම් ගත්ත අපේ අවංකභාවය තේරුම් ගත්ත ඒකත් එක්ක මං හිතනවා ජනතාවත් සම්පූර්ණ රාජ්‍යාන්ත්‍රණයක් දැන් සෑහෙන ප්‍රමාණයකට ඒකාත්මික වෙලා තියෙනවා මං හිතනවා ඒක තමයි මේකේ දේ හැබැයි 100%ක් නෙවෙයි හැබැයි ඉදිරි කාලය තුල අපි හිතනවා මේ ගමනට සියලු දෙනාම එකතු වෙයි කියලා